ඔව් මං අලුත් පියවරක් තිබ්බා. ඒකට මම කරේ එයා එන්නේ නැහැ කියලා මට හිතෙන හැම වෙලාවකම මොඩල් කෙනෙක් වෙනවා කියන එක පුංචි කාලේ ඉඳන් මගේ හිත ඇතුලේ හැංගිලා තිබුණු මේ හැමදේම කළේ මගේ හිත ටිකෙන් ටික හදාගන්න. පළවෙනි වතාවට මම බිඳුවටම වැටෙන පරිච්ඡේදයේ දේවත්ත චර්ච් එකට යන්න තීරණය කළේ. The Story of Lyra. මේක අවුරුදු 25කට පස්සේ මම ගත කරපු අමාරුම පරිච්ඡේදය කිව්වත් මන් නිවැරදි. වැඩි කතා නැතුව අපි කෙලින්ම මාතෘකාවට එමු. මේ පරිච්ඡේදය පෙරදුණු ප්‍රේමයක් ගැන. මම ආදරෙන් පෙරදුනා. අවුරුදු 8ක ස්ටෝරි එකක අන්තිමට මට හම්බුණු ලස්සනම ගිෆ්ට් එක තමයි මේක. ඒක කොච්චර වේගකින් සිද්ධ වුණාද කියලා අදටත් මට හිතාගන්න බෑ. හැබැයි ඒක පිටිපස්සේ බ්ලැක් මැජික් එකක් තිබුණා කියලා විතරක් මම දන්නවා. හරියට නිකන් කළුවර වැටුණු රාත්‍රියක් වගේ. මේක ගොඩක්ම අමාරු වුණේ මට කිසිම කෙනෙක්ට කියන්න නැතුව තනියම හැමදේම දරා ගන්න සිද්ධ වුණ එක. අමාරුවෙන් හරියට එයා එක්ක යන්න මම හේනම ආපු මේ ග්‍රැජුවේෂන් එකට එදා මට තනියම යන්න සිද්ධ වුණා. සති දෙකක් වගේ ඇතුළත මගේ ඇඳුම් මටම අදින්න බැරි තරම් මාව කෙට්ට වුණා. හැබැයි මං මාව කොහොම හරි දිනවන්න ඕන. අන්න ඒ තීරණයට ඉඳගෙන එදා මම ලස්සනට මගේ ග්‍රැජුවේෂන් එකට මුහුණ දුන්නා. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම බිඳුවටම වැටෙන පරිච්ඡේදය තමයි මම මේ විදියට පහු කරේ. ඉතින් මම ගොඩක් ඇඬුවා, පසුතැවුණා, බිඳෙව්වා. ගොඩක් කල්පනා කරා. ගොඩක් දවස් මම ඒ කාලේ ගත කරේ යාළුවන්ගේ ගෙවල් වල. මේ දේවල් එක්ක හිත ඇතුලෙන් මම හිතුව දෙයක් තමයි එයා ආපහු ආවත් මං දිනලා ඉන්න ඕන. එයා ආපහු ආවේ නැතත් මං මාව කොහොම හරි ගොඩනගා ගන්න ඕන කියන එක. මම ට්‍රැවල් කරන එක ජීවිතේ කරගත්ත කෙනෙක්. හැබැයි මම කවදාවත් තනියම ට්‍රැවල් කරන්න ගිහිල්ලා නැහැ. මගේ ළඟ හිර වෙලා තිබුණු ඒ ලස්සන හීනවලට මං ටිකෙන් ටික පණ පොවන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්ත ජර්නි එකේ ආරම්භය තමයි එදා මං මේ විදියට දේවත්ත චර්ච් එකට යන්න තීරණය කළේ. ඒකත් මගේ අතේ සල්ලි තිබුණ විදියට තමයි මම එතන තෝරගත්තේ. මොකද ට්‍රේන් එකෙන් මට ඉක්මනටම ගිහිල්ලා එන්න පුළුවන් නිසා. එතන තිබුණු නිදහස් පරිසරය ඇත්තටම මාව හරි ආදරෙන් වැළඳගත්තා. හරියට නිකන් ඉන්න අපි ඉක්මනටම නැගිටිමු කියනවා වගේ. මං හිතන්නේ මගේ හිතේ තිබුණු පරම සිතුවිලි ටික මං එදා එතනින් තියලා ආවා. හැබැයි අර මෙමරිස් අසහිර වෙලා මගේ හිත හීනියට හරින ආදරණීය සිතුවිල්ල නම් මාව දාලා ගියේ නෑ. මං බෞද්ධ කෙනෙක් වුණත් අනේ යාගේ ජීවිතේට නම් නරකක් කරන්න එපා. පුළුවන් නම් මාව ඉක්මනටම ගොඩනගලා දෙන්න. මගෙන් වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා එදා මං මරියතුමියගෙන් ඉල්ලුවා. මං හිතන්නේ ඒ හැම දෙයක්ම අන්තිමට මගේ හිත හදාගන්න මට ප්‍රයෝජනවත් වෙන්න ඇති. එදා දවසේ අන්තිම මාව සතුටින් පිරෙන තරම් මගේ හිත ටිකක් හරි නිදහස්ලා තිබුණ කියලා නම් මට මතකයි. ඊට පස්සේ මට ඉන්ටර්න්ෂිප් එක කරන්න තැනක් හම්බුණා. ඉතින් එතන ගත කරපු බිසි ලයිෆ් එකත් එක්ක මට අමතර දේවල් ගැන හිතන්න කාලයක් තිබුණ නැති තරම්. ඒත් පස්සේ එනකොට ආපහු යනකොට ඒ හැඟීම් මම නිදහස් කරගත්තා. උදේ පාන්දරින්ම කෝච්චිය ජනේලෙන් එළිය බලද්දි ගස් අස්සෙන් පේන අර ලස්සන ඉරේලිය එදා මට ලස්සනට පෙනුණා. හරි ආසාවෙන් එදා මං මගේ යාළුවත් එක්ක පිටත් වුණේ නෙළුම් කුරුණ බලන්න යන්න. අද මගේ යාළුවා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට ගොඩාක් ස්තුතියි. එදා මාව හරි ආදරෙන් බලාගත්තට. මගේ අමාරුම පරිච්ඡේදයට ටිකෙන් ටික මුහුණ දෙන්න ඔයා මට ගොඩක් උදව් කළා. ඒකට ඔයාට ගොඩාක් පිං. ඉතින් මම මේ හැමදේම කළේ මගේ හිත ටිකෙන් ටික හදාගන්න. මොකද ඒක එච්චර ලේසි වැඩක් වුණේ නැහැ. කාලේ විසින් ඔයාගේ හිත හදලා දෙයි කියලා ගොඩක් අය කිව්වට
මං ඒක විශ්වාස කළේ නෑ. හැබැයි මගේ ඇතුලේ මමවත් දන්නේ නැති ලස්සන ගෑනු ළමයෙක් ඉඳලා තියෙනවා. ඉතින් යුනිවර්ස් එක හරි ලස්සනට මගේ ඇතුලේ හිටපු ඒ ලස්සන ගෑනු ළමයා ටිකෙන් ටික එළියට අරගත්තා. ඒක නම් ඇත්තටම මිරකල් එකක්. මේක නම් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕන. මම මාව ගොඩනගා ගන්න තීරණය කළාට පස්සේ මම ඉස්සෙල්ලම කරේ එයාට කෝල් මෙසේජ් කරන එක නතර කරපු එක. මොකද මං හිතුවා මං එයාගේ පස්සේ යන්න එයාට කවදාවත් මගේ අගේ තීරණ එකක් නෑ කියලා. ඒ වගේම මගේ හිත ඇතුලින් එයා ආපහු එන්නේ නෑ කියලා රින සිතුවිලි දෙන එක මම කන්ට්‍රෝල් කරගත්තා. ඒකට මම කරේ එයා එන්නේ නෑ කියලා මට හිතෙන හැම වෙලාවකම නෑ එයා එනවමයි කියලා පොසිටිව් පැත්තට මගේ සිතුවිල්ල මම හරවගත්ත එක. ඒ වෙනකොට මම හිටපු මානසිකත්වයත් එක්ක ඒක වැඩ කරයිද කියලා මට කොහොමවත් හිතුන්නේ නෑ. හැබැයි හරි අමාරුවෙන් හරි මං ඒක කරා. ඒත් එක්කම මගේ හිතට මම ඉගැන්නුවා එයා ආවත් එයා ආවේ නැතත් කොහොම හරි මම ගොඩ එන්න ඕන නේද කියලා. ඉතින් ඒ දෙකටම කරන්න තියෙන එකම දේ කොහොම හරි මාව ආපහු ගොඩ ගන්න එක. ඒ නිසාම මම මාව ගොඩ ගන්නවා කියන තීරණය තමයි හැමදාම හිටියේ. මම හිතනවා ඒ පොසිටිව් වයිබ් එක මාව අද වෙනකොට හොඳ තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම මගේ ඇතුලේ තියෙන නෙගටිව් වයිබ් එක අයින් කරන්න මම හැමතිස්සෙම කරේ මාව සතුටු වෙන්නේ මොනවද කියලා හොය මාව සතුටු වෙන දේවල් කරපු එක. ඉතින් මට ඉන්ටර්න් එකෙන් හම්බෙන පුංචි වැටුපෙන් මම ආස කරන જાතියේ ගොඩක් බඩු අරගෙන එදා මම යාළුවෝ යපව ගෙදර ඉතින් මේ හැමදේම ඇස්සේ මට ඉන්නවා කියලාවත් දැනගෙන හිටපු නැති මගේ සහෝදරියෝ ටික මුණ ගැහෙන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් මේ දේවල් වලට මිරකල්ස් කියනවා ඇරෙන්න මං මෙතන මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි තරම්. ඉතින් අවුරුදු 8ක් තිස්සේ ප්‍රේමය කියන කතාව ඇතුලේ මම හරි ලස්සනට සුන්දර අත්දැකීම් වින්ද වුණාට එතනින් එහාට ඉදිරියට යන්න ප්‍රේමය විතරක් මදි කියලා දැන් මං දන්නවා. යුනිවර්ස් එක හරි ලස්සනට සූක්ෂමව රිදවල හරි මාව ඒ ප්‍රේමය කියන රාමුවෙන් එළියට ඇදලා අරගෙන මට ඒක තේරුම් කරලා දුන්නා. ඉතින් මගේ ජීවිතේට එන හැම නරකක්ම හරිම ආදරෙන් මගේ ජීවිතේට මං බාර ගන්නවා. අවුරුදු 8ක් තිස්සේ හරිම ආදරෙන් අවංකව මාව බලාගත්ත ඔයාට ගොඩාක් ස්තුතියි. මොඩල් කෙනෙක් වෙනවා කියන එක පුංචි කාලේ ඉඳන් මගේ හිත ඇතුලේ හැංගිලා තිබුණු කවදාවත් එළියට ගන්න උත්සාහ නොකරපු හීනයක්. ඉතින් ප්‍රේමයෙන් පැටලිලා අවුරුද්දකට පස්සේ මං ඒ හීනෙට හරි ලස්සනට පණ දුන්නා. මගේ ඉන්ටර්න්ෂිප් එකෙන් ලැබෙන පුංචි වැටුප නිකරණේ නාස්ති කරනවට වඩා මේ වගේ දෙයකට හරි යොදා ගන්න එක හොඳයි කියන තැන තමයි මම හිටියේ. මොහොන්දු වෙරළ කියන්නේ මං ඉන්න ආසම තැනක්. මං හිතන්නේ මට ලොකු බැඳීමක් තියෙනවා මොහොන්දු වෙරළත් එක්ක. පියවරෙන් පියවර මං ඉස්සරහට ගමන් කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මේ විදියට පේන්න තියෙන්නේ. ඔව් මං අලුත් පියවරක් තිබ්බා. කවදාවත් කරන්නේ නෑ ආයිත් කියලා හිතපු දෙයක්. ඔව් මං අලුතින් මගේ ඩිග්‍රී එකේ ජර්නි එක පටන් ගත්තා. ඉතින් මේ සිද්ධ වෙන හැම දෙයක්ම මගේ ජීවිතේ ආහම්බයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ආහම්බයක් විතරක්ම නෙමෙයි මගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. ඉතින් ආහම්බයක් සහ උත්සාහයක් එකට එකතු වෙච්ච තැන මම කියන්නේ එකට මිරකල් එකක් කියලා. ඔව් ඒ මිරකල් එක අද මම මේ විදියට අත්විඳිනවා. ඉතින් ප්‍රේමයේ ප්‍රතිඵලයක් අද මේ විදියට මාව දියුණුවට අරගෙන යනවා කියන එකයි මම දකින්නේ. ටිකෙන් ටික ජීවිතේ ඉස්සරහට යනවා දකින්නකොට මට මං ගැනම හරි සතුටුයි. කලින් ගත කරපු අර
දුක්බර පරිච්ඡේදය. ඒක ගැන කිසි ගාණක් නැහැ. ඇත්තට මේක අමතකයි. ඊට වඩා මේක තමයි ජීවිතය කියන දේ මට දැන් තේරෙනවා. මං හිටියේ කවදාවත් ඉස්සරහට යන්න බැරි රාමුවක කොටු වෙලා. ඉතින් ඒ රාමුවෙන් එළියට ආවම එතනින් එහාට මං හිතනවට වඩා ලොකු ලෝකයක් තියෙනවා කියන එක දැන් මට තේරෙනවා. ඒ ලෝකෙ දකින්න නැතුව මැරෙන එක නම් මහා අපරාධයක්. ඉතින් යුනිවර්ස් එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අන්න ඒ තනින් මාව ගලවගෙන බේරගෙන ඒ තනින් මාව එළියට ගත්තට. ඉතින් අද මම මේ ලස්සන ලෝකය ඇතුලේ සුන්දරත්වයේ විඳින්නේ ඒ ලස්සන ජීවිතේ මට එදා දුක්බර විදියට හරි හම්බුන නිසා. ඉතින් එදා මට හම්බුනේ නරක අත්දැකීමට ඒ අත්දැකීම මට දෙන්න පාවිච්චි වුණු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. මං ඒ හැම කෙනෙක්ටම හරිම ආදරෙයි. හිතා හිටියට බෑ. අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ. අන්න ඒකයි මම අත්දකපු දේ. මම ඉස්සර හිතාගෙන හිටියා එයා එක්ක තමයි මම ඉස්සෙල්ලාම ෆිල්ම් එකක් බලන්න යන්නේ. තනියම නම් කවදාවත් යන්නේ නැහැ කියලා. ඒත් ඒක මට කරන්න හම්බුනේ නැහැ. ඉතින් මං දෙඩ තීරණයක් ගත්තා. ඒ පටු මානසිකත්වයෙන් මං දැන් අයින් වෙන්න ඕනි කියලා. ඉතින් එහෙම හිතලා මම යාළුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා. මම ආස කරන ෆිල්ම් දෙක තමයි තියෙන්නේ. ඒකෙන් මං ආසම කරන ජාතියේ ෆිල්ම් එකක් මගේ ජීවිතේ ඉස්සෙල්ලාම ෆිල්ම් එක වීම ගැන ඇත්තටම මම සතුටින් ඉන්නේ. සය්‍යාරා කියන්නේ ආහිමි වෙලා ලැබුණු ප්‍රේමයක්. ඒ වගේම ප්‍රේමය නිසා දිනපු ජීවිත කතාවක්. ඉතින් මගේ ජීවිත කතාවත් ඒ වගේ අහිමි වෙලා ලැබෙන ප්‍රේමයක් වගේම ප්‍රේමය නිසා දිනන ජීවිතයක් වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. මට වගේම ඔයාලා හැමෝටමත් ඉතින් ඔයාලට රහසක් කියන්නද? සය්‍යාරා වගේම මගේ ජීවිතයටත් ආහිමි ආදරේ මේ වෙනකොට ආපහු ලැබිලා තියෙන්නේ. ප්‍රේමය නිසා දිනනවද නැද්ද කියන එක දන්නෙත් නැහැ. හැමදාම රැඳෙයිද නැද්ද කියන එක දන්නෙත් නැහැ. ඒ කොහම වුණත් මම දැන් මගේ ජීවිතේ මගේ ජර්නි එක මම ඉස්සරහට කොහොම හරි ලස්සනට අරගෙන යනවා. ඉතින් මගේ මේ ජීවිතේ ගලාගෙන යන විදියට ඇත්තටම මං හරි ආසයි. ඒ වගේම මෙච්චර කල් මගේ ජීවිතේට සිද්ධ වෙන හැම දෙයක්ම මිරකල් එකක් ඇරෙන්න වෙන දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. හැබැයි ඒ මිරකල්ස් ඇතුලේ ගොඩක්ම තිබුණේ මගේ පොසිටිව් මයින්ඩ් එක, මගේ පොසිටිව් thoughts, මගේ පොසිටිව් වයිබ් එක. මම ඒකට හුරු වෙන්න ගොඩක් කැපවීම කරා. ඉතින් ඒ වගේම ඕගොල්ලන්ටත් පුළුවන් මගෙත් එක ටිකටම එකතු වෙලා මං වගේම ලස්සන කතාවක් ලස්සන ජීවිතයක් ඕගලටත් හදාගන්න. ඉතින් ඕගලන්ගේ ජීවිතේ හදාගන්න එකක් හැමදාම ඕගලන් එක්ක මං ඉන්නවා කියන එක පොරොන්දුවක්. ඉතින් ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඕගලන්ට දැනෙන දේ මගේ කතාව ඇතුලේ මට කමෙන්ට් එකක් ලියන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අද මගේ කතාව ඇතුලේ ඕගලන්ට මං පෙන්නලා තියෙන්නේ විශේෂ සිද්ධීන් ටිකක් විතරයි. ඔයිට වඩා ගොඩාක් ලොකු දරුණු අත්දැකීම් වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඉතින් ඒ හැම දෙයකින්ම අද මම ලොකු ශක්තියක් අරගෙන ගොඩක් ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් ඕගලන්ටත් ඒ වගේ ලස්සන ජීවිතයක් ඉක්මනටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි පොසිටිව් මයින්ඩ් එකත් එක්ක ඉරණම වෙනස් කරන්න පුළුවන් කියන එක. ඕගලන්ගේ ජීවිත ඇතුළෙත් ලස්සන කතාවක් නිර්මාණය වෙනවා දකින්න ඇත්තටම මමත් හරි ආසාවෙන් බලන් ඉන්නවා. මොකද මම වගේම ගොඩක් අය ඒගොල්ලන්ගේ ජීවිතේ නරක අත්දැකීම් පහු කරලා ලස්සන තැනකට එනවා දකිනකොට ඇත්තටම මට සතුටක් දැනෙනවා. මම ඒ ගැන තනියම සතුට වෙනවා. ඉතින් මගේ ජීවිතේට මම දිනාගෙන තියෙන්නේ තාම පුංචි දේවල් ටිකක් විතරයි. ඉස්සරහට තව ගොඩාක් දේවල් තියෙනවා දිනාගන්න. ඒ වගේම මගේ ඇතුලේ තව ගොඩාක් හීන තියෙනවා මට ඇචීව් කරගන්න. ඉතින් හැමදේම ඇචීව් කරගන්න ගමන් ඕගොල්ලන්ටත් මගේ ජීවිතේ මම කොහොමද ඒ තැන් වලට යන්නේ කියන එක බෙදලා දෙන්න මම සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ආයෙත් දවසක මුණ ගැහෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.